නමුත් එහෙම නැගිටිනවද? නෑ. වාඩි උනේ උතුම් ඵලයක් ලබනවමයි ලේමස් ඇටනහර වේලුණත් නැගිටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රතිඵලය හම්බ වුණොත් නැගිටිනවා. හම්බ වුණේ නැත්තම් වාඩි වෙච්ච ගහයට කරෝල කෑල්ලක් වාගේ වේලිලා යනවා මිසක් නැගිටින්නේ නෑ. ආන් ඒකටයි පදන් වීරිය කියලා කියන්නේ. එහෙම වීරිය වඩන්ඩ ශ්‍රද්ධාව තිබිච්ච උත්තමයන් වහන්සේලා මේ ශාසනයේ ඕන තරම් හිටියා. එහෙනම් මෙතන සඳහන් කරන්නේ අනිත් සියල්ලම අතහැරලා නිවන උදෙසාම කටයුතු කරනවා. ඒ කියන්නේ ලෞකික සම්පත් මොකවත්ම හොයන්නේ නැහැ. උතුම් සැපයක් වෙනුවෙන් අද මේ ජීවිතේ හැම දෙයක්ම පරිත්‍යාග කරලා තියෙනවා. එහෙනම් පින්නතින මෙතන සඳහන් කරන්නේ අරහත්ත්වයේ මගමයි කියලා විස්තර කරනවා. මේ සඳහන් කරලා තියෙන්නේ අරහත්ත්වයේ පාරමයි. අරහත්ත්වයට යන මගමයි. එහෙම කෙනාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. මොනවද මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ? මෙතන සඳහන් කරනවා තමන්ට මේ මාර්ගය ඇති වුණා, මේ ඵලය ඇති වුණා, මේ තරම් ප්‍රමාණයක් කෙලෙස් නැති වුණා, මේ තරම් ප්‍රමාණයක් ඉතිරි වුණා, මෙන්න මේකයි නිර්වාණය. ඒ තමයි පහළ වෙන ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ. මොකද්ද? තමන්ට මේ මාර්ගය ඇති වුණා, මේ ඵලය ඇති වුණා. මොන මාර්ගයේද ඇති වුනේ? මොන ඵලයේද ඇති වුනේ? සෝවාන් මාර්ගයේද? සෝවාන් ඵලයේද? සකදාගාමි මාර්ගයේද? සකදාගාමි ඵලයේද? අනාගාමි මාර්ගයේද? අනාගාමි ඵලයේද? එහෙනම් මොන මාර්ගයේද ඇති වුනේ? මොන ඵලයේද ඇති වුනේ? මේ මාර්ගයේ ඇති වුණා, මේ ඵලයේ ඇති වුණා. මේ තරම් ප්‍රමාණයක් කෙලස් නැති වුණා. මේ මාර්ගයේ මේ ඵලයේ ලැබනකොට මගේ කෙලස් වලින් මෙච්චර ප්‍රමාණයක් නැති වුණා. මේ තරම් කෙලස් ප්‍රමාණයක් ඉතුරු වුණා. මෙච්චරක් නැති වුණා, මෙච්චරක් ඉතුරු වුණා. මෙන්න මේකයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට මෙතන මෙන්න මේකයි නිර්වාණය කියලා කියන්නේ තවත් කෙලස් කොටසක් ඉතුරු කරගෙනද නිර්වාණයට ගියේ. නෑ, ඒ ඉතුරු වෙච්ච කොටසත් නැති කරාම තමයි නිර්වාණයට යන්න පුළුවන්. එහෙනම් නිර්වාණය ළඟ කිසිම ක්ලේශයක් නැහැ. සියලුම බැඳීම් වලින් නිදහස් වෙච්ච හැම දෙයින්ම නිදහස් වුණ ඒ අති උතුම් මහා ශ්‍රාවකයන් වහන්සේලා නැත්නම් මහ රහතන් වහන්සේලා පොදුමාකාර විවික සෝයක් උන්වහන්සේලා භුක්ති විඳා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. මාර්ගය ඵලය නැති වූ කෙලෙස් ඉතුරු වූ කෙලෙස් සහ නිවන පිළිබඳව ඥාන පහක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා මුල් මාර්ග තුන පිළිබඳවම මේ ඥාන පහ පහළ වෙනවා. මුල් මාර්ග තුන පිළිබඳවම මේ ඥාන පහ පහළ වෙනවා. ඒ මොනවද මුල් මාර්ග කියලා කිව්වේ? සෝවාන්, සකදාගාමි, අනාගාමි. අරහත් මාර්ගයෙන් පසු ප්‍රතිවේක්ෂා ඥාන හතරක් පහළ වෙනවා. අරහත් මාර්ගයෙන් පස්සේ ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙන්න දෙයක් නැහැ. හතරයි පහළ වෙන්නේ. සඳහන් කරනවා මොකද? ඉතුරු වුණ කෙලස් ප්‍රමාණයක් නැති නිසා. තේරුණාද ඒ කාරණාව? මුලින් ප්‍රතිවේක්ෂා පහ මතකද? මෙන්න මේ මාර්ගය ඇති වුණා, මේ ඵලය ඇති වුණා. මෙච්චර කෙලස් ප්‍රමාණයක් නැති වුණා, මෙච්චර කෙලස් ප්‍රමාණයක් ඉතුරු වුණා. මෙන්න මේකයි නිවන කියලා ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. එතකොට අරහත්ත්වයේ ලැබුවට පස්සේ පහක් පහළ වෙන්නේ හතරයි පහළ වෙන්නේ කියලා සඳහන් කළා. මොකද ඉතුරු වුණ කෙලස් ප්‍රමාණයක් නැහැ. එහෙනම් මෙන්න මේ මාර්ගය ලැබුවා, මෙන්න මේ ඵලය ලැබුවා. මේ තරම් කෙලස් ප්‍රමාණයක් නැති වුණා. මෙන්න මේකයි නිවන. මේ තරම් කෙලස් ප්‍රමාණයක් ඉතුරු වුණා කියලා කතා කරන දෙයක්